අද අපි බලමු නැවක වෑල් එකක් මේක ග්ලෝබ් වෑල් එකක් මේක ඕහොල් කරලා තියෙන්නේ බලන්න කොහොමද ඔපරේට් වෙන්නේ කියලා වෑල් එක. මේ ස්පිල් එක තමයි මේ කරකවන්නේ මම. ස්පිල් එක කරකවනකොට උඩ තියෙන ත්‍රෙඩ් එකෙන් ඔය පල්ලෙහාට එනවා. දැන් මේ වෑල් එක බොනට් එකෙන් උඩට ගලවලා තියෙන්නේ. මේ සෙට් එක මෙලියට අරන් තියෙන්නේ. මේ තියෙන ස්පිල් එක ත්‍රෙඩ් බාර් එක මෙතන උඩ තියෙනවා. ත්‍රෙඩ් බාර් එකේ කොටස මේක වීල් එක. මේ වීල් එකෙන් තමයි වෑල් එක ඔපරේට් කරන්නේ. උඩ පහත් මේකෙන් කරකවනකොට තමයි මේ ස්පිල් එක උඩ පහත යන්නේ. එතකොටම තමයි මේ අගිස්සේ යටම පැත්තේ තියෙන වෑල් එක ඕපන් වෙන්නේ. දැන් මේ වෑල් එකේ ග්ලෑන්ඩ් එකක් තියෙනවා. මේ ග්ලෑන්ඩ් එකෙන් තමයි සීල් කරන්නේ වතුර එන්නේ නැති වෙන්න. උඩට මේ තියෙන්නේ ග්ලෑන්ඩ් කොළ එක. මේ කොළ එක උඩට ගන්න පුළුවන් ඇදලා. මේ කොළ දෙපැත්තේ ඔය ස්ටඩ් බාර් දෙකක් දාලා තියෙන්නේ. කොළ එක හයි කරන්නේ මේ ස්ටඩ් බාර් දෙකට ග්ලෑන්ඩ් පැකින් එක දාලා. මේ විදිහට තද කරනවා. මේ පේන කොටස තමයි එතන පැකින් එකක් දාලා බොනට් එකට හයි කරන්නේ. මේ යන හතරක් තියෙනවා මේ නට් ඇන්ඩ් බෝල්ට්ස් තියෙනවා ඒකට දාලා හයි කරන්නේ. මේ වෑල් එක තමයි වෑල් සීට් එකට මේ හරියටම සෙට් වෙන්නේ. මේකේ සීලින් ලිප් එකක් තියෙනවා මේකේ. මේක බ්‍රොන්ස් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ වෑල් එකේ ඔපරේෂන් එක යන්නේ. මෙන්න මේ විදිහට තමයි පහළට පොසිෂන් වෙන්නේ වෑල් එකට. මේ ඇෂ් කලර් එකට තියෙන්නේ මගේ අතේ තියෙන්නේ මේක තමයි ග්ලෑන්ඩ් පැකින් එක. මේක කොටස් කපලා තමයි ග්ලෑන්ඩ් එක ඇතුළට දාලා ග්ලෑන්ඩ් කොළ එක දාලා ඊට පස්සේ ග්ලෑන්ඩ් කොළ එක තද කරනවා.